ටොක් නාලිකාවට ගොඩක් ආදරයෙන් පිළිගන්නවා B2B රසිකයන් සියලුම දෙනා. B2B චිත්‍රපට නරඹන්න කැමති ප්‍රේක්ෂකයන් වෙනුවෙන් මේ වීඩියෝ එකෙන් අපි කතා කරමු නීයටු චිත්‍රපටය ගැන. මේ චිත්‍රපටයේ ප්‍රධාන රංගන ශිල්පියා විදිහට ජායි රංගනෙන් දායකත්වයේ සපයලා තියෙනවා. ඒ වගේම මේ චිත්‍රපටයේ ප්‍රධාන රංගන ශිල්පිනිය විදිහට රායි ලක්ෂ්මී රංගනයෙන් දායකත්වයේ සපයලා තියෙනවා. මේ වෙනකොට අපේ රසිකයන් දන්නවා අපේ පේජ් එකෙන් චිත්‍රපට නැරඹීමේ හැකියාවන් පවතින බව. මේ පිළිබඳව වැඩි විස්තරයක් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ පැහැදිලිව කරුණු විදිහට වෙන්වෙන්ව පැහැදිලි කරලා තියෙනවා. මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න මගේ ප්‍රේක්ෂකයන්ට පුළුවන් මේ වීඩියෝව නරඹලා චිත්‍රපටයේ පිළිබඳව තොරතුරු ගොඩක් දැනගන්න. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ සුරේෂ්. චිත්‍රපටය සඳහා IMDb 10න් 2.8 අගයක් ලැබිලා තියෙනවා. මීට අමතරව කැතරින් ට්‍රෙසා සහ වරලක්ෂ්මි සරත් කුමාර් රංගනයෙන් දායකත්වයේ සපයලා තියෙනවා. හොරයින් රොමැන්ටික් කියන කැටගරිස් වලට තමයි මේ චිත්‍රපටය අයත් වෙන්නේ. චිත්‍රපටයේ තිරගත වීම ආරම්භ වෙලා තියෙන්නේ 2019 මැයි 24 වෙනිදා. නීයටු කියන්නේ දෙමළ චිත්‍රපටයක්. ඉතින් දැන් ඔයාලට සිංහල උපසිරසත් එක්ක මේ චිත්‍රපටය බලන්න පුළුවන්. මං කියන වීඩියෝ බලන ගමන් මගේ channel එකත් එක්ක එකතු වෙලා ලස්සන චිත්‍රපට හැමදාම නරඹන්න B2B ශ්‍රී ලංකා channel එකත් එක්ක හැමදාම එකතු වෙලා ඉන්න. පහළ තියෙන කළු පාට subscribe button එක click කරන්න අමතක කරන්න එපා. චිත්‍රපටය හොඳයි නම් චිත්‍රපටය බලලා ඉවර වෙලා ඒ ගැන මගේ වීඩියෝවේ පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එකට like කරලා යාළු අතර share කරන්න. ඉතින් තවත් මේ වගේම ගොඩක් ලස්සන චිත්‍රපටයකට වීඩියෝ එකක් අරගෙන ඉක්මනින්ම එන්නම්. නැවතත් අලුත් වීඩියෝවකින් අලුත් චිත්‍රපටයක් කරන් B2B රසිකයන් හැමෝමත් එක්ක ඒ චිත්‍රපටයේ බෙදා ගන්න මම ආයෙමත් එනවා. අපි නැවතත් ලස්සන නිර්මාණයකින් හමු වෙමු. මම සඳු. බයි.